හෙලෝ ගායිස් සාදර පිළිගන්න ඔයගොල්ලෝ මගේ YouTube channel එකට. අද වීඩියෝ එකකින් ගලවලා තියෙන්නේ MS Word tutorial එක. මේ වීඩියෝ එක ඔයාලට අතිශයින් වැදගත් වෙනවා. ඒ නිසා මේක skip නොකර බලන්න කියලා මම ආරාධනා කරනවා. වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට. Welcome to NS Tech Lanka. මොන දේ කරන්නත් ඔයගොල්ලෝ Word application open කරගන්න ඕනේ. ඒකට මම යනවා search bar එකට. search bar එකේ search කරන්න Word කියලා මේ Word app එක අපිට හම්බෙනවා. ඊට පස්සේ මේ විදිහට අපේ welcome panel එක පෙන්නනවා. welcome panel එක ගැන කිව්වොත් අපි දැන් ඉන්නේ මේ home එකේ. මෙතන welcome panel එක තියෙනවා මේ home. මෙතන තියෙනවා home new open option feedback account කියලා. මෙතන open වලට ගියට පස්සේ open වලින් අපි බලන්න පුළුවන් මේ වගේ interface එකක් තමයි බලන්න වෙන්නේ. මේකෙන් කරන්නේ සමානද මේකෙන් කරන්නේ අපේ කලින් පාවිච්චි කරන හදපු ඩොකියුමන්ට් එකක් ආපහු ගන්න පුළුවන්. මෙතන බ්‍රවුසර් වලට ගිහිල්ලා අපි පාවිච්චි කරපු කලින් ඩොකියුමන්ට් එකක් ආපහු ගන්න පුළුවන්. මෙතන new ගියාට පස්සේ අපිට මෙතන ටෙම්ප්ලේට්ස් එකක් තියෙනවා සහ අපේ blank ඩොකියුමන්ට් එකක් ඕපන් කරන්න පුළුවන්. මේ ටෙම්ප්ලේට්ස් මම අද පාවිච්චි කරන්නේ. ඔයගොල්ලෝ මේක කියලා දෙන්න නිසා මම blank ඩොකියුමන්ට් පාවිච්චි කරනවා. මම ක්ලික් කරා. ඔයගොල්ලෝට පේනවා ඇති මෙතන රූලර් ඒ කියන්නේ රූලර් එකක් තියෙනවා. මෙවට රූලර් කියලා මම කියන්නේ ඉංග්‍රීසිනොත්. අපි දැන් මේ රූලර් එකෙන් වෙන්නේ මොකක්ද දන්නද? අපි දැන් මොනවා හරි ටයිප් කරා කියන්නකෝ. මේ ටයිප් කරන දේ ගැන හිතන්න එපා. මේ මොනවා හරි ටයිප් කරාට පස්සේ මේ ටයිප් කරපු තැනයි මෙතනයි අතර තියෙන ગેප් එක හදන්න. ඒ කියන්නේ අපි ගන්න print එකේ දැන් A4 sheet එකක් ගන්න මේ A4 sheet එකේ අයිනේ ඉඳන් මේ ටෙක්ස්ට් එකට වෙනකන් තියෙන ગેප් එක හදන්න මේක පාවිච්චි කරන අපි පටන් ගන්න මේ මෙතන ඉඳන් මෙතනට ગેප් එක හදා ගන්න මේක ગેප් එක හදා ගන්න මම මේක ගැන වැඩි විස්තර කරන්න යන්නේ නැහැ මම ඔයාලට ඊළඟ වීඩියෝ එකේ මම විස්තර කරන්න අදට අපි මේ ෆොන්ට් පැනල් එක ගැන පොඩ්ඩක් කතා කරලා යමු ෆොන්ට් පැනල් එක පැත්තට ගියට පස්සේ අපිට මුලින්ම ඕන වෙන පැනල් එකක් තමයි මෙතන මේ ෆොන්ට් සයිස් චේන්ජ් කරන මේ අයිකන් දෙක මේකට අපි කියන්නේ increase font size සහ decrease font size කියලා. increase font size කියන්නේ font එක වැඩි කර ගන්න, decrease font size කියන්නේ font එක size එක අඩු කරන්න. මෙහෙර අපි ගහලා බලමු. හරි. මම subscribe කියලා ගහලා තිනවා. මේ subscribe කියන එක මට lock කර ගන්න ඕනේ. එතකොට මම යන්නේ මේ increase font size එක click කරනවා. එතකොට මේක ලොකු වෙනවා. ඒ වගේම මේ decrease font size එක ක්ලික් කරාම මේක පොඩි වෙනවා. මේක ලොකු වෙනවා. පොඩි වෙනවා. නැත්නම් අපිට මෙතනින් තියෙන font size එක මේ panel එක තියෙන මේ panel එකෙන් මේක drop down කරලා පස්සේ මේකෙන් අපිට කැමති මේක හදා ගන්න පුළුවන්. නැත්නම් මෙතන type කරන්න පුළුවන් අපිට ඕන ගාන. මෙතන දැන් 16 17 15 නෑ. මම මෙතන 15 දෙන්නම්. මේකට අපිට දශම ගානක් දෙන්න බෑ. දශම ගානක් දෙන්න බෑ. ඊළඟට අපි යන් අපේ ෆොන්ට් පැනල් එකට. මේ ෆොන්ට් පැනල් එකේ වෙන්න අපිට කැමති ෆොන්ට් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. මේකට අවශ්‍ය ෆොන්ට් එකක්. මම දැන් මේක ඒකට මුලින්ම මේක සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා පස්සේ මේක ෆොන්ට් එකට ගිහිල්ලා අපිට කැමති Adobe Gothic මේක සිලෙක්ට් කරලා දැක්කනේ. මේ විදිහට වෙන්නවා. ඒ වගේම කියන්න ඕනේ තව දෙයක් තියෙනවා මේකෙන් අපිට දැන් කැමති ෆොන්ට් එකක් දා ගන්න පුළුවන්. මේව ඩවුන්ලෝඩ් කරන්න ඕන නම් ඔයගොල්ලෝ Google එකෙන් ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන්. අපි මේ තෝරන ෆොන්ට් එක අපි ඒ කියන්නේ පාවිච්චි කරන විදිහක් තියෙනවා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මේ වගේව සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න මොනවටද ඒ සමහරක් ලෙටර් ලියන්න මේ පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ලියුම් ලියන්න මේව පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරන්න පුළුවන්. ඒනකට සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැහැ. ඔය එක පෝස්ට් හදන්න එහෙම මේක පාවිච්චි කරන. ඒ කියන්නේ පෝස්ට් කාඩ් ඒ වගේව හදන්න මේක පාවිච්චි කරනවා. Photoshop එක වගේ තමයි මේකෙත් එකක font size තියෙනවා. මම දැන් default font size එක කරා මේ
මේ ෆොන්ට් සයිස් එකට. ඊළඟ එක තමයි බෝල්ඩ් කියන්නේ. ඊළඟ ෆොන්ට් එක තමයි බෝල්ඩ්. ඊළඟ ෆොන්ට් එක තමයි බෝල්ඩ් කියන්නේ. බෝල්ඩ් එකෙන් වෙන්නේ අපි දැන් යම් කිසි දෙයක් තද පැහැ ගන්නවන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මේ සාමාන්‍ය එකයි මේක අතර තියෙන වෙනස. මේකට වඩා මේක තද පැහැ ගන්නලා තියෙන්නේ. මේක ටික ලොක් කරලා පෙන්නන්නම්කෝ. මේකට වඩා මේක තද පැහැ ගන්නලා. බෝල්ඩ් එකට අපිට මේ B අකුර ක්ලික් කරන්න පුළුවන්. B අකුර ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට මේ බෝල්ඩ් එක ඇක්ටිව් කර ගන්න පුළුවන්. මම මෙවට ෂෝට් කට් කීස් තියෙන මේ ෂෝට් කට් කීස් මම දෙවෙනි වීඩියෝ එකේදී මම කියලා දෙන්නම්. අනිත් එක තමයි ඉට්ලික් කියන්නේ. ඉට්ලික් එකකින් වෙන්නේ මේ වගේ ඇලට ඒ කියන්නේ ඇදේට ටයිප් වෙන එක. ඔයගොල්ලෝ පේනවාද මේ සාමාන්‍ය ෆොන්ට් එකයි මේකයි අතර තියෙන වෙනස. මේක ඇදේට තමයි පේන්නේ. ඒක කරගන්න ඔයගොල්ලන්ට යන්න තියෙන්නේ මෙතන තියෙන මේ ඉට්ලික් මේ අයිකන් එක ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා පස්සේ ඔයගොල්ලෝ මේක ඇදේට හදා ගන්න පුළුවන්. ඒ වගේම ඊළඟ ෆොන්ට් එක තමයි මේ ඊළඟ මේ ෆන්ක්ෂන් එක තමයි මේ අන්ඩර්ලයින් කියන එක. මම ෆොන්ට් කියලා මෙච්චර කියන්නේ එහෙනම් සමාවෙන්න. මේ ඊළඟ ෆන්ක්ෂන් එක තමයි අන්ඩර්ලයින් එක. මේ අන්ඩර්ලයින් එක පුළුවන් අපිට ඕනෑම දෙයක් ඇති ඉලක්ක කර ගන්න. මේ අන්ඩර්ලයින් මේ ඩවුන් මේ ඩ්‍රොප් ඩවුන් එකෙන් පුළුවන් අපිට ඒ කියන්නේ ඉරි දෙකක්ද තද පාට ඉරක්ද ඩොට් වේවද. ඒ වගේම මෙතන තියෙනවා මේ අන්ඩර්ලයින් කලර් කියලා. එකකින් අපිට කලර් එක චේන්ජ් කරන්න පුළුවන්. මේ කලර් එක චේන්ජ් කරන්න පුළුවන්. හරි මේක අයින් කරගන්න. ඊළඟ එක ගැන කිව්වොත් ස්ට්‍රයික් ට්‍රූත් කියන්නේ ඒකට. ස්ට්‍රයික් ට්‍රූත් කියන්නේ මේකෙන් මැදින් කපා ගන්නවට. ඒ කියන්නේ මේ අපිට අනවශ්‍ය කොටස මෙහෙම මේ ඒක අනවශ්‍යයි කියලා පෙන්නන්න ස්ට්‍රයික් ට්‍රූත් පාවිච්චි කරන්න පුළුවන්. ඒකට ඔයගොල්ලෝ යන්න මේ ස්ට්‍රයික් ට්‍රූත් එකට ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට මේක ඇප්ලයි කරගන්න පුළුවන්. සාමාන්‍ය ස්ට්‍රයික් ට්‍රූත් පාවිච්චි කරන අපිට ඒක වැදගත්. ඒ කියන්නේ ඒක අවශ්‍ය නැහැ කියලා ඒක අනවශ්‍යයි කියලා පෙන්නන්න. ඊළඟට ඔයගොල්ලෝ විද්‍යාව ඉගෙන ගන්නවා නම් H2O ගැන දන්නවා. H2O කියලා ඔයගොල්ලන්ට පොතේ එහෙම ඔයගොල්ලන්ට දකින්න හම්බෙන්නේ මේ දෙක යටට දාලා. මේ දෙක යටට දාන්නත් මේ ක්‍රමයක් තියෙනවා. සාමාන්‍ය අපි මේ දෙක යටට දාන්න එහෙම අපි ෆන්ක්ෂන් එක පාවිච්චි කරනවා. ඒ වගේම ගණිතයේදී 18න් 18 වර්ගයේ ඒ වගේ ගණිතයේදී පාවිච්චි කරනවා. අපි දැන් බලමු මේක යටට දා ගන්න කොහොමද කියලා. මේක යටට දා ගන්න ඕන නම් ඔයගොල්ලෝ යන්න මෙතන තියෙනවා මේ සබ්ස්ක්‍රිප්ට් කියලා. සබ්ස්ක්‍රිප්ට් එක ක්ලික් කරාට පස්සේ මේක යටට යනවා. සුපර් ස්ක්‍රිප්ට් එක මේක උඩට දා ගන්න ඕන සුපර් ස්ක්‍රිප්ට් යන්න ඕනේ. එතන තියෙන සුපර් ස්ක්‍රිප්ට් එක. ඒක ක්ලික් කරාට පස්සේ මේක උඩට එනවා. මේ සබ්ස්ක්‍රිප්ට් එකයි සුපර් ස්ක්‍රිප්ට් එකයි වෙන්නේ සබ්ස්ක්‍රිප්ට් එක වෙන්නේ අපිට කැමති ඉලක්කම් පල්ලයට දා ගන්න පුළුවන්. සුපර් ස්ක්‍රිප්ට් එකෙන් ඒක උඩට දා ගන්න පුළුවන්. දැන් මේ විදිහට කැමති එකක් දා ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ ඒ කියන්නේ මේ කලර් එක චේන්ජ් කරන්න කොහොමද කියලා. දැන් මොන දේ ගන්න මේක කලර් එක චේන්ජ් කරන්න තියවන් කියලා දෙන්න බෑ. දැන් මේක subscribe now කියලා ඔන්න මම ගහනවා. මට subscribe එක රතු පාටින් ඕනේ. එතකොට මම ගන්න මේ subscribe කියන විතර ක්ලික් කරනවා. අපිට දැන් මොන හරි දෙයක් කරගන්න ඕන නම් ඒ දේ කරන්න ඕන එක විතරයි මේකදී මේ සිලෙක්ට් කරගන්න ඕනේ. අනිත් එක සිලෙක්ට් කරන්න එපා. පස්සේ ඔයගොල්ලෝ මෙතන තියෙනවා මේ ෆොන්ට් කලර් කියලා එකක්. ඒකට ගිහිල්ලා ඒක ඩ්‍රොප් ඩවුන් එක ක්ලික් කරලා මෙතන තියෙනවා අපිට කැමති කලර් එකක් ගන්න පුළුවන්. මේ කලර් එක ක්ලික් කරා. මට රතු පාට ඕනේනේ. රතු පාට මම මේ ක්ලික් කරා. ඔයගොල්ලන්ට මේකේ එකින් එක ඒ කියන්නේ මේ කලර් චේන්ජ් කරන්න පුළුවන්. ඒකටත් මේ ඔයගොල්ලන්ට ඕන අකුර සිලෙක්ට් කරලා මේක නිල් පාට පේන්නේ නැහැ. එහෙනම් මේක මේ නිල් පාට මේක රතු පාට මේ W අකුර දම් පාට මේ අපිට ඕන විදිහට හදා ගන්න පුළුවන්. ඒකත්
ඉතින් අද වීඩියෝ එක අවසාන එක highlight කියන එක දැන් මේ වගේ අපි ටෙක්ස්ට් එකක් තියෙනවා කළු ගන්නම් මේ ටෙක්ස්ට් එකේදී අපිට මොනවා හරි highlight කරන්න ඕන නම් අපිට මේ highlight කරන්න ඕන දේ select කරලා දැන් තියෙනවා text highlight color කියලා ඒකෙන් අපිට මේ drop down වල දාලත් පුළුවන් අපිට කැමති එකක් දාගන්න. දැන් මොකක් හරි highlight කරා. පස්සේ මේක highlight එක කියන්නේ අයින් කරන්න ඕන නම් මෙතන තියෙන no color කියලා. ඒක දැම්මහම මේක highlight එක අයින් වෙලා යනවා. ඒ වගේම තව අන්තිමටම කියන්න ඕන දෙයක්ත් තියෙනවා. මෙතන දිනනේ focus මේ යට එකෙන් අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. මේක අපිට පොතක් විදිහට හදා ගන්න පුළුවන්. හරි මේ වගේ. මේක ඔයගොල්ලෝ දැන් පේන්නේ නැහැ මොකද කිව්වොත් මම කිසිත් දෙයක් ටයිප් කරන නිසා දැන්ට මේ subscribe now විතරනේ මම ටයිප් කරලා තියෙන්නේ. ඒ නිසා වැඩි වෙනසක් පේන්නේ නැහැ. දැන් මේකේ web layout එක කියන්නේ අර වෙබ්සයිට් එක පේන්න තියෙන වගේ මේ layout එක ගන්න පුළුවන්. මෙතන zoom in zoom out කරන්න පුළුවන් මේ. අපිට ඕන තරමට දා ගන්න පුළුවන්. මේකෙත් එහෙම අපිට ඒක ඉදිරියට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක උතනින් ඉවරයි. ඒ වගේම ඊළඟ වීඩියෝ එකේදී මම shortcut keys ගැන පොඩ්ඩක් මතක් කරන්නම්. නැත්නම් ඊළඟ වීඩියෝ එක paragraph එක ගැනයි සහ picture set කරන කොහොමද කියලා වෙන්නත් පුළුවන්. මම දන්නේ මොකද ඊළඟ වීඩියෝ එක කියලා. ඉතින් අදට මම සමු ගන්නවා. කොන bye bye.